තමන් බලයට පත් වූ පසු පාතාලය විනාශ කරන බවට වර්තමාන රජය ඉකුත් මැතිවරණවලදී විශාල පුරුන්දුවක් ජනතාවට ලබා දුන්නා. නමුත් මේ වන විට රටේ පාතාල ක්‍රියාකාරකම් උත්සන්න වී තිබෙන බවටයි බොහෝ දෙනා චෝදනා කරන්නේ. මහජන ආරක්ෂක අමාත්‍යවරයා පසුගියදා ප්‍රකාශයක් කරමින් සඳහන් කළා පසුගිය මාස 7 තුළ වෙඩි තැබීම් 79ක් වාර්තා වෙලා තිබෙනවා කියලා. මේ නිසා ජීවිත 52ක් විනාශ වී ගිය බවත් අමාත්‍යවරයා පවසනවා. මේකෙන් පේන්නේ ලංකාවේ ආණ්ඩුව පාතාලය විනාශ කරන්න අසමර්ථ වෙලාද කියන ප්‍රශ්නේ. ඉතින් අපි මේ වීඩියෝවෙන් කතා කරන්න සූදානම් වෙනවා පාතාලය ඉතා කෙටි කාලයකින් විනාශ කළ සුපිරි රාජ්‍ය නායකයෙක් ගැන. ඉතින් ලංකාවට පාතාලය විනාශ කරන්න අවශ්‍ය නම් මේ රාජ්‍ය නායකයාගෙන් හොඳ පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. එහෙමනම් මේ වීඩියෝවට ගිහිල්ලා ඒ ගැන විස්තර කතා කරමු. මේ ඉන්නේ එල් සල්වදෝරයේ ජනාධිපති නයිබී බුකෙල්. ඔහු ජනාධිපති ධුරයට තේරිපත් වුණේ 2019 වසරේ. ඔහු බලයට පත්වන විට එල් සල්වදෝරය පැවතුනේ තනිකරම පාතාල රාජ්‍යයක් ලෙසයි. පාතාල කල්ලි දෙකක් Tamanට ඍසි පරිදි ක්‍රියාත්මක වෙමින් මහජනතාව දැඩි භීතියට පත් කර තිබුණා. ඒ ප්‍රතිඵලයක් ලෙස මිනිමැරුම්, ස්ත්‍රී දූෂණ, පැහැරගෙන යාම්, කප්පම් ගැනීම, මද්ද්‍රව්‍ය ජාවාරම හා ආයුධ ජාවාරම රට පුරා පැතිරී ගොස් තිබුණා. මෙහි ප්‍රතිඵලයක් ලෙස 2015 වසරේ එල් සල්වදෝරය ලෝකයේ ඉහළම මිනිමැරුම් අනුපාතය වාර්තා කළා. එම වසරේ එරට පුද්ගලයන් ලක්ෂයකට මිනිමැරුම් 103ක් වාර්තා වී තිබුණා. ඊට අමතරව අදාළ වසර තුල මිනිමැරුම් 6550ක් දක්වා වාර්තා වීමද කම්පණයට තුඩු දෙන කරුණක් වුණා. මේ නිසා එල් සල්වදෝරය මරණයේ අගනුවර ලෙසත් බොහෝ පිරිස් විසින් හඳුන්වා දෙන්නට පටන් ගත්තා. රට පුරා මේ ආකාරයෙන් දැඩි භීෂණයක් පවතිද්දී 2019 වසරේ ජූනි මාස එරට ජනාධිපති ධුරයට නයිබී බුකෙල් තේරීපත් වුණා. ඒ අවස්ථාවෙත් රට පුරා පාතාල කල්ලි සමාජිකයින් 1,20,000ක් පමණ සිය අපරාධ කටයුතු නිදැල්ලේ සිදු කරමින් තම කටයුතු මෙහෙය වූ බව ආරක්ෂක අංශ විසින් වාර්තා කර තිබුණා. මේ පාතාල ක්‍රියාකාරකම් වලට තිත දැබීමට නවක ජනාධිපතිවරයා තීන්දුව කළා. මේ ආකාරයෙන් පාතාලය මඩින්න විවිධ ක්‍රියාමාර්ග ගනිමින් සිටියදී ඊළඟට මේ ජනාධිපතිවරයා ඊටාම තීරණාත්මක තීන්දුව කිහිපයක් ගත්තා. ඒවා එසේ මෙසේ තීන්දුව නෙවෙයි. ඒවා රටේ නීතිය හා සම්බන්ධ ප්‍රබල තීන්දුව. ඉතින් පාතාලය මඩින්න මේ ජනාධිපතිවරයා ගත්ත නීතිමය ක්‍රියාමාර්ග මොනවද කියලා අපි දැන් සොයා බලමු. ඒ අනුව රට පුරා හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කොට පාතාල මර්දන ක්‍රියාකාරකම් තීව්‍ර කරන මෙන් ඔහු එරට ආරක්ෂක අංශවලට නියෝග නිකුත් කළා. ඒ වගේම පාතාල කල්ලි මර්දනයට බාධා වන ඇතැම් නීතිමය අයිතිවාසිකම් සීමා කිරීමටද ඔහු කටයුතු කළා. සිර දඬුවම් වසර 30ක් දක්වා වැඩි කිරීම වැනි ඉතා දරදඬු තීරණ ගනිද රජය විසින් ගනු ලැබුවා. එසේම අත්අඩංගුවට ගනු ලබන සිරකරුවන් රඳවා තැබීම සඳහා දැවැන්ත බන්ධනාගාර සංකීර්ණයක්ද රජය විසින් ඉදි කළා. එහි රඳවා සිටින සිරකරුවන්ට ලබා දෙන පහසුකම්ද සීමා කිරීමට පියවරගත් අතර බන්ධනාගාර අවට දුරකථන සම්බන්ධතා සම්පූර්ණයෙන්ම අවහිර කිරීමටද පියවර ගත්තා. ආරක්ෂක අංශ විසින් රට පුරා දියත් කළ දැවැන්ත සෝදිසි මෙහෙයුම් හා වැටලීම් හේතුවෙන් මේ මාස 18 වනදා වන විට පාතාල ක්‍රියාකාරකම් වලට සම්බන්ධ පුද්ගලයන් 83000කට ආසන්න පිරිසක් අත්අඩංගුවටගෙන සිරගත කිරීමට හැකි වුණා. මේ හේතුවෙන් රට පුරා සිරගෙවල් පිරී ඉතිරී යන්නට පටන් ගත්තා. මේ ප්‍රතිඵලයක් ලෙස 2023 වසරේ ලෝකයේ වැඩිම සිරගත කිරීම අනුපාතය සහිත රාජ්‍යයක් ලෙස එල් සල්වදෝරය වාර්තා අතරට එක් වුණා. මේ ආකාරයෙන් ආරක්ෂක අංශ රට පුරා දියත් කළ සෝදිසි මෙහෙයුම් නිසා එල් සල්වදෝරයේ අපරාධ සිද්ධීන් ශීඝ්‍ර ලෙස පහත වැටීමට පටන් ගත්තා. එහි ප්‍රතිඵලයක් ලෙස බියෙන් වෙලී සිටි මහජනතාව ඉන් නිදහස ලැබූ අතර රජය විසින් දියත් කළ අපරාධ මර්දන ක්‍රියාවලියට ඔවුන්ගේ සහයෝගය වැඩි වැඩියෙන් හිමි වුණා. මෙම අපරාධ මර්දන මෙහෙයුම් වලට ජාත්‍යන්තර මහනව හිමිකම් සංවිධාන සිය කනස්සල්ල හා විරෝධය පළ කර තිබුණත් එල් සල්වදෝරයේ ජනාධිපතිවරයා ඒවා තුට්ටුවකටවත් ගණන් ගත්තේ නැහැ. රජය විසින් දියත් කළ අපරාධ මර්දන මෙහෙයුම හේතුවෙන් 2021 වසරේ එල් සල්වදෝරයේ මිනිමැරුම් අනුපාතය ඉතා සතුටුදායක ලෙස අඩු කර ගැනීමට හැකි වුණා. එම වසරේ පුද්ගලයන් ලක්ෂයකට වාර්තා වූ මිනිමැරුම් සංඛ්‍යාව 18ක් දක්වා අඩුවීම කැපී පෙනෙන ජයග්‍රහණයක් වුණා. එය යුරෝපයේ දියුණු රටවල සීමාවට ළඟාවීමක් ලෙසයි එරට බලධාරීන් පෙන්වා දුන්නේ. සත්‍ය වශයෙන්ම පාතාලය මැඩලීමට අවශ්‍ය නම් ඒ සඳහා එල් සල්වදෝරයෙන් ඕනෑතරම් පාඩම් ඉගෙනගත හැකි බවයි අපරාධ විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.
මේ වගේ තොරතුරු ඇතුළත් වීඩියෝ නැරඹීම සඳහා ඔබත් අපගේ channel එක subscribe කරන්න. ඒ වගේම අපගේ වීඩියෝ වලට like කිරීමටත් share කිරීමටත් අමතක කරන්න එපා. මොකද ඔබ ලබා දෙන සහයෝගය තමයි අපේ ඉදිරි ගමනේ විශාලම ශක්තිය ලෙස සදාන් කරන්න කැමැති.